වෙනද වගේම අදත් තවත් දන්න දෙයක නොදන්න පැත්ත හොයාගෙන යන්න ස්ටෝරි ස්ටේජ් ක්ලික් කරලා ආපු ඔයාලා හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම තෝරගත්තේ අපේ මේ සත්ව ලෝකේ ඉන්න සත්තුන්ගේ අපි හිතන් ඉන්න කරුණවල නොදන්න පැත්ත කතා කරන්න. ඉතින් මේ නොදන්න පැත්ත කතා කරන්න කලින් තවමත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඔයාලා දන්න දේවල් වල නොදන්න පැත්ත හරියටම දැනගන්න, යාළුවොත් එක්ක දැනුම බෙදා ගන්න, ඒ වගේම ඔයාලා දන්න දේත් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. සත්ව ලෝකයේ හරිම විවිධයි. ඒ වගේම සුන්දරයි, අපූරුයි. පුංචි කාලේ ඉඳලම මේ සත්ව ලෝකයේ අපූර්වත්වය ගැන අපි විවිධ කතා අහලා තියෙනවා, බලලා තියෙනවානේ. ඉතින් මේ කතාන්දරවල ඇත්ත නැත්ත ගැන විමසන්නයි අද මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. අපිට සාමාන්‍යයෙන් හරිම හුරු පුරුදු ඒ වගේම සමීප සතෙක්නේ බල්ලා කියලා කියන්නේ. අපි අහලා තියෙන කතාවක් තමයි බල්ලන්ට පේන්නේ කළු සුදු පාට විතරයි කියන එක. ඉතින් ගොඩක් කට්ටිය මේ කතාව අහලා තියෙනවා. ඒ වගේම ඇත්තටම මේ කතාව සත්‍යයක්ද කියන කතාව තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. ගොඩක් මෑතක් වෙනතුරුම පශු වෛද්‍යවරුන් පවා විශ්වාස කළේ බල්ලන්ට ලෝකේ දකින්න පුළුවන් වෙන්නේ ඒක වර්ණ සිතුවමක් විදිහට විතරයි කියලා. ඒ කියන්නේ කළු සුදු පාට වලින් විතරයි කියලා. ඒ වගේම විවිධ කාර්යයන් වලට බල්ලන්ව පුහුණු කරනකොට මේ විවිධ වර්ණයන්ගෙන් යුතු උපකරණ භාවිතා කරන එකෙන් වැළකී හිටියා මෙන්න මේ කාරණාව හින්දා. හැබැයි අලුත්ම පරීක්ෂණ වලට අනුව හොයාගෙන තියෙන කාරණාව තමයි බල්ලන්ට මිනිස්සු තරම්ම වර්ණ දැකීමට පුළුවන්කමක් නැහැ. හැබැයි කළු සුදු පැහැයෙන් ඔබට ගිය වර්ණ දැකීමේ පරාසයක් මේ බල්ලන්ට තියෙනවා කියලා අලුත්ම පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. අන්න ඒ අනුව මූලික වශයෙන්ම බල්ලන්ට කහ පාට, නිල් පාට, අලු පාට කියන පාට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව බල්ලන්ට රතු පාටයි කොළ පාටයි හඳුනා ගන්න බැහැයි කියලත් අනාවරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රතු පාටයි කොළ පාටයි මිශ්‍ර වුණු වර්ණ ඒගොල්ලෝ හඳුනගන්නේ තද අලු එහෙම නැත්නම් තද කහ පාට මිශ්‍ර වුණු පාටක් විදියට කියලා තමයි පරීක්ෂකයෝ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. මේ රතු පාට ගොන්නුන්ව කෝප ගන්නනවද? අපි දැකලා තියෙනවා ගොන් පොර කියලා කියන්නේ සාමාන්‍යයෙන් හරිම අමාරු ක්‍රීඩාවක්. ස්පාඤ්ඤයේ නම් හරිම ජනප්‍රිය ක්‍රීඩාවක් විදිහට තමයි මේ ගොන් පොර හඳුන්වන්නේ. සාම්ප්‍රදායික ගොන් පොරයකදී ගොඩක් වෙලාවට රතු පාට ඇඳුමකින් සැරසුණු තරඟ මෙහෙවන්නේ මේ ගොනාව කෝප ගන්නවන්න රතු පාට කොඩියක් රෙද්දක් යොදා ගන්න ඕගොල්ලෝ ඕන තරම් දැකලා ඇති. ඇත්තටම මේ රතු පාට හින්දා මේ ගොනා කෝප ගන්නවද, කේන්ති ගන්නවද? මේ කතාව අමූලික බොරුවක් කියලා තමයි විද්‍යාඥයන් පවසන්නේ. පරීක්ෂණ වලින් තහවුරු වෙනවා මේ පශු වර්ගයේ එහෙම නැත්නම් මේ වගේ සතුන්ට ගොන්නුන්ට රතු කොළ අන්ධතාවයෙන් පෙළෙන සත්ව කොට්ටාශයක් කියලා. ඉතින් එහෙනම් කොහොමද මේ ගොන් පොරේකදී මේ ගොනෙක්ව කෝප ගන්වන්නේ? රතු පාට දජයක් ගොනෙක් ඉස්සරහා සොලවනකොට එහෙම නැත්නම් නෙලදෙනකොට ඇත්තටම ඒ සත්වයා කෝප ගන්වන්නේ ඒ කොඩිය ඒ වර්ණය නෙවෙයි. ඒකෙන් ඇති කරන මේ ෂණික චලනය හින්දායි මේ ගොනාව කෝප ගන්වන්නේ. දජයේ වර්ණය එහෙම නැත්නම් මේ රෙදි කෑල්ලේ වර්ණය මොකක් වුණත් ඒක සෙලවෙන විදිහ හින්දා තමයි මේ සත්වයාව කෝපයට පත් කරන්න හේතු වෙලා තියෙන්නේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මේ සත්වයා මේ චලනය ඇති කරන පුද්ගලයාට එහෙම නැත්නම් ඒ වස්තුවට පහර දීම සිද්ධ කරන්නේ අන්න ඒ කාරණාව මුල් කරගෙන. අපිට සාමාන්‍යයෙන් හිරිකිත සතෙක් තමයි ගෙම්බා කියලා කියන්නේ. හැබැයි සමහරුන්ට එහෙම නෑ. සමහරුන්ට සුරතල් සත්වයක් විදිහටත් මේ ගෙම්බාව ඇති කරන අවස්ථා අපිට ඕන තරම් දකින්න පුළුවන්. මේ ගෙම්බත් එක්ක බැඳුණු කාරණාව තමයි ගෙම්බෙක් ඇල්ලුවොත්, ගෙම්බෙක්ව ස්පර්ශ වුණොත් කුෂ්ඨ හැදෙනවද කියන එක. ඇත්තටම පැරැන්නෝ විතරක් නෙමෙයි දැනටත් ගොඩක් අය විශ්වාස කරන කාරණාවක් තමයි මේක. ඒ කියන්නේ ගෙම්බෙක් ඇල්ලුනොත් එහෙම කුෂ්ඨ හැදෙනවා කියන කතාව. මේකට හේතු වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට මේ ගෙම්බන්ගේ නැත්නම් මේ මැඩියන්ගේ සමේ තියෙන කුෂ්ඨ වගේ තියෙන මේ ඉලිප්පීම දකිනවා. ඉතින් ඇත්තටම කාට හරි කුෂ්ඨ රෝගයක් තියෙනවා නම් ඒකට හේතුව වෙලා තියෙන්නේ වෛරස් එකක් මිසක් මේ ගෙම්බෙක් එහෙම නැත්නම් මැඩියෙක් ස්පර්ශ කිරීම ඇල්ලීම නෙමෙයි. ගොඩක් ගෙම්බු අහිංසක සත්තු. හැබැයි සමහර ගෙම්බන්ගේ සම ඒ වගේම කන පිටුපස්සේ ඇතිල්ලීම මරණීය විෂ සහිතව ගෙන දෙන්නත් පුළුවන් කියලා තමයි පරීක්ෂණ වලින් සඳහන් වෙලා තියෙන්නේ. හැබැයි කොහොම හරි මේ ගෙම්බෝ ඇල්ලුවා කියලා කුෂ්ඨ රෝගයට නම් හේතුවක් වෙනවා කියන එක අමූලික බොරුවක්.
ඊළඟට මම කතා කරන්නේ අපේ ගෙවත්තේ සුලභව දකින්න ඉන්න කටුස්ස ගැන. කටුස්ස කිව්ව ගමන් මම ඔයගොල්ලෝ දන්නවා මම මොකක් ගැනද මේ කතා කරන්න හදන්නේ කියලා. කටුස්සා පාට මාරු කරන්නේ මේ පරිසරයට එහෙම නැත්නම් මේ ගහකොළට සුදුසු පරිදිද. ගෙවත්තේ තනින් තැනට වෙලා කාටත් තොරෙන් අවුව තපින කටුස්සෙක් අපි දකින්නේ බොහොම කලාතුරකින් හොඳටම නිරීක්ෂණය කළොත් තමයි අපිට ඒක දකින්න පුළුවන් වෙන්නේ. එයා ඒ තියෙන පරිසරයට එයාගේ ඇඟේ තියෙන පාට මාරු කරලා තියෙන නිසා. ඉතින් මේ පරිසරයට ගැලපෙන්නද මේ කටුස්ස පාට මාරු කරන්නේ. පොඩි කාලේ ඉඳලම අපිට මේක අහන්න තියෙන කතාවක්නේ. ගොඩක් වෙලාවට කියන්නේ මේ සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න, මෙයාට එන මේ එක එක කරදරකාර දේවල් වලින් ආරක්ෂා වෙන්න තමයි කටුස්ස මේ විදියට තමන් ජීවත් වෙන පරිසරයට අනුකූලව සමේ පාට වෙනස් කරන්න කියලා. හැබැයි සත්ත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන විදිහට මේ කටුසු ඇත්තටම පාට මාරු කරන්නේ ඒගොල්ලන්ගේ කායික මානසික වගේම චිත්ත වේගයෙන් වෙනස් වෙන රටාවට අනුව කියලා තමයි හොයාගෙන තියෙන්නේ. දැන්ට සිදු කරලා තියෙන පරීක්ෂණ අනුව තද පැහැයක් මගින් කෝපයත් ලා පැහැයක් මගින් සහකරුවෙක් එහෙම නැත්නම් සහකාරියෙක්ගේ අවශ්‍යතාවයත් මේ කටුස්සන් පෙන්눔 කරනවා කියලා තමයි පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙන්නේ. සමහර කටුස්සෝ පාරිසරික උෂ්ණත්වය මතත් තමන්ගේ මේ සිරුරු උණුසුම තියාගන්න උපක්‍රමයක් විදිහට මේ පාට වෙනස් කිරීම සිදු කරනවා. ඒ වගේම සත්ව විද්‍යාඥයන් කියන්නේ කටුස්ස වගේ හරිම වේගයෙන් දුවන්න පුළුවන් වේගවත් සත්ව කොට්ටාසයකට සතුන්ගෙන් බේරී පලා යාම ඉතාම පහසු කටයුත්තක්. ඉතින් ඒකින්ද මේ ආරක්ෂක උපක්‍රමයක් විදිහට පාට මාරු කරන්න ඒක අනවශ්‍ය දෙයක් කියලා තමයි සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. සත්ව ලෝකයේ විශාලම සත්වයා විදිහට සැලකෙන්නේ නිල් තල්මසානේ. ඉතින් මේ සම්පූර්ණ වැඩු නිල් තල්මසෙක් සාමාන්‍යයෙන් මීටර් 30ක් විතර දිගින් යුක්ත වෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම ටොන් 170ක් විතර මේ නිල් තල්මසා බරයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තරම් විශාල සත්වයකට මිනිහෙක් එහෙම නැත්නම් මෝටර රථයක් ගිල දමන එක මහ ලොකු වැඩක්ද කියලා ඔයගලන්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම නිල් තල්මසිකුට ගිල දාන්න පුළුවන් විශාලම දේ තමයි ග්‍රේප් ෆෘට් කියන පළතුරු වර්ගය. මේ ග්‍රේප් ෆෘට් කියලා කියන්නේ ආර්ධ නිවර්තන කලාපීය රටවල් වල වැවෙන දොඩම් ගෙඩියකට සමාන පළතුරු වර්ගයක්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රමාණය තමයි මේ නිල් තල්මසිකුට ගිල දාන්න පුළුවන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට නිල් තල්මසුන් ආහාරයට ගන්නේ ගැඹුරු මුහුදේ ජීවත් වෙන කූනිස්ස වගේ ක්‍රිල් කියන පුංචි මේ මාළු විශේෂය. ඉතින් කොහොම හරි කොයිම විදියකට හරි මේ නිල් තල්මසෙක්ට මිනිහෙක් ගිලුනොත් ඒ පුද්ගලයාව උගුරේ හිර වෙලා මේ නිල් තල්මසා මිය යනවා කියලා තමයි සත්ව විද්‍යාඥයන් පවසන්නේ. මම දැන් කතා කරන්නේ ජෙරීලා ගැන. කවුද ජෙරි? නෑ මීයෝ ගැන. පුංචි කාලේ ඕනම කෙනෙක් ටොම් ඇන්ඩ් ජෙරි බලලා තියෙනවානේ. ටොම් ඇන්ඩ් ජෙරි කතාවේ අපි හොඳටම දකිනවා ජෙරිව අල්ලගන්න ටොම් උගුල් අටෝන හැම වෙලාවකටම ඇමක් විදියට පුංචි චීස් කෑල්ලක් පාවිච්චි කරනවා. හැබැයි මෑත කාලේ කරපු පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා ගොඩක් මීයෝ අද වෙනකොට මේ චීස් ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා කියලා. අනෙක් සතුන් වගේම මීයොත් වැඩි වශයෙන්ම ආහාරයට ගන්නේ ධාන්‍ය වර්ග, එළවලු, පළතුරු වගේ දේවල්. ඉතින් ඒ හින්දාම මේ චීස් වගේ දේවල් ආහාරයට ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා දැකලා තියෙනවා පරීක්ෂණයට භාජනය කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මේකට හේතු වෙලා තියෙන්නේ මේ චීස් මගින් වහනය වෙන ප්‍රබල සුගන්ධය මේ තියුණු නාහයක් තියෙන මීයන්ට හරිම අමිහිරි කියලා තමයි පරීක්ෂණ වලින් හෙළිදරව් වෙලා තියෙන්නේ. අන්න ඒකින්ද පැණි රස කෑමට තමයි වැඩිපුරම මේ මීයෝ කැමැත්තක් දක්වනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉතින් මීයට ඇමක් විදිහට චීස් කෑල්ලක් යොදා ගන්නවට වඩා චොක්ලට් කෑල්ලක් යොදා ගන්න එක ප්‍රතිඵලදායකයි කියලා තමයි සඳහන් කරන්නේ. අපි අහලා තියෙනවා සිසිර ඍතුවේදී මේ සතුන් නිදා ගන්නවා කියලා. ඒ නිදාගන්නේ මේ දැඩි සීතල නිසාද? සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ඉන්න අපිට නම් මේ සිසිර ඍතුව දකින්න නෑනේ. සාමාන්‍යයෙන් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි කියලා කියන්නේ උතුරු අර්ධගෝලයේ රටවල් වලට හිම වැටෙන කාලය. මේ කාලයේදී වලස්සු, ලේන්නු, ඒ වගේම සර්පයන් වගේ ගොඩක් සත්තු ඒ ශිශිර තරණය කරනවා. ශිශිර තරණය කරනවා කියලා කියන්නේ මේ සාමාන්‍ය ඒගොල්ලන්ගේ ජීවිතයේ තියෙන ක්‍රියාවලියෙන් බැහැර වෙලා දීර්ඝ නිින්දකට වැටෙනවා. මේකට හේතුව මේ සිසිර ඍතුවේ තියෙන පාරිසරික වෙනස්කමද? එහෙම නැත්නම් මේ අධික සීතලද? ගොඩක් සත්තු මේ විදිහට ශිශිර තරණය කරන්නේ. එහෙම නැත්නම් මේ දීර්ඝ නිින්දකට වැටෙන්නේ
කෑම හිඟකම හින්දා ඇතිවන බඩගින්නෙන් මිය යාම වළක්වා ගන්න මිසක් මේ සීතල දරා ගන්න බැරි හින්දා නෙමෙයි. හැබැයි සත්තු මේ සීතල නිසා ශිශිර තරණය කරනවා කියන මතේ සමහර වෙලාවට ඇත්තකුත් තියෙනවා. අපි දන්නවා හරි ශරීර උෂ්ණත්වය තියාගන්න බැරි වුණාම මේ සත්තු මැරෙනවා. ක්ෂීරපායින් පක්ෂීන් නම් හරියටම ආහාර ගන්න එහෙම නැත්නම් ආහාර තියෙන පැත්තකට යන්න උත්සාහ කරනවා. ඒකෙන් ඒගොල්ලන්ගේ සිරුරේ තියෙන උෂ්ණත්වය ඒකාකාරව පවත්වා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මේ දැඩි සීතල දරා ගන්න බැරිව එහෙම නැත්නම් එක තැන ඉන්න සමහර සතුන් මේ විදියට දීර්ඝ නිින්දකට වැටෙනවා. ඒ හරියාකාරව ආහාරයක් නොලැබීම හින්දා මේ සීතල දරා ගන්න පුළුවන් උෂ්ණත්වයක් ඒගොල්ලන්ගේ ශරීරය තුල නැති හින්දා තමයි මේ විදියට සිද්ධ වෙන්නේ. කොහොම හරි සිසිර ඍතුවේදී මේ ආහාර හිඟයත් ඒ වගේම මේ ශාරීරික උෂ්ණත්වයත් පවත්වා ගන්න ඕනේ හින්දා ඒ වගේම අනෙක් පරිවෘත්තීය ක්‍රියාවලිත් ඉටු කරගන්න අවශ්‍ය හින්දා මේගොල්ලෝ මේ මැරෙන එක වළක්ව ගන්න ගොඩක් සත්තු මේ ශිශිර තරණය කරනවා. ඒ කියන්නේ දීර්ඝ නිින්දකට වැටෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම පියාඹන්න ඉගෙන ගන්න කුරුළු පැටියෙක් කූඩුවෙන් පිටතට වැටෙන එක, බිමට වැටෙන එක සාමාන්‍යයෙන් සුලභ දෙයක්. හැබැයි මේ වගේ අවස්ථාවලදී ගොඩක් දෙනා මේ කුරුළු පැටියව ආයේ කූඩුවෙන් කියන්නේ එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මිනිස් ගන්ධය දැනුනොත් එහෙම මේ කුරුළු අම්මා යාගේ පැටවුව පිළිගන්න එක ප්‍රතික්ෂේප කරනවා කියලා අපි අතර මතයක් තියෙනවා. හැබැයි මේ කුරුල්ලෝ කියලා කියන්නේ ඉව අල්ලන්න ඉතාම දුර්වල සත්ත්ව කොට්ටාසයක්. පක්ෂීන් සම්බන්ධව මේ මතය අමූලික බොරුවක් කියලා තමයි පක්ෂි විශේෂඥයන් කියන්නේ. ඒ හින්දා ගොඩක් පක්ෂීන්ට මේ මිනිස් ගන්ධය ගැන කිසිම දැනීමක් එහෙම නැත්නම් දැනීමක් නැහැ. ඒ හින්දා කූඩුවෙන් එළියට වැටුණු කුරුළු පැටියෙක් ආයි ඒ කූඩුවේ තබන්න කවුරුත් මැලි වෙන්න, කම්මැලි වෙන්න එහෙම නැත්නම් පසුබට වෙන්න ඕනේ නැහැ. හැබැයි කූඩුව හදන වෙලාවට එහෙම නැත්නම් මේ කිරිල්ලි ඇවිල්ලා බිත්තර දමන වෙලාව වගේ කාලය තුලදී යම්කිසි බාධාවක් සිදු කරවොත් මේ කුරුල්ලෝ ඉක්මනින්ම ඒ ස්ථානෙන් වෙනත් ස්ථානයකට යනවා කියලා තමයි මේ විශේෂඥයින් පවසන්නේ. ඉතින් අපි හොඳටම දන්න මත ගැන එහෙම නැත්නම් අපි හැමෝම කතා වෙන හැමෝම කියන මත ගැන නොදන්න පැත්ත තමයි අද මම ස්ටෝරි ස්ටේජ් තුලින් අරගෙන ආවේ. ඉතින් මේ වගේම තවත් දන්න දෙයක නොදන්න පැත්ත හරියටම දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.